ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද පළමු චෛත්‍ය ථූපාරාමයයි සලකනු ලැබේ. ශ්‍රී ලංකාවේ වංශ කතාවල සඳහන් වන මුල්ම චෛත්‍යද මෙයයි සලකනු ලැබේ. ස්තූපය සහ ආරාමය යන වචන එක්වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇත. මෙම ස්ථානයේ සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක්ද විය. ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ චෛත්‍ය වන්දනාව හඳුන්වා දෙන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. මහින්ද තෙරණුවෝ ලද ඉල්ලීමක් පරිදි දේවානම්පියතිස්ස රජු ථූපාරාමයේ චෛත්‍ය ඉදි කළේය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව මෙහි නිදන් කර තිබේ. චෛත්‍ය ප්‍රථමයෙන්ම ගොඩනංවා ඇත්තේ ධාන්‍යාකාර හැඩයෙනි. මෙම දාගැබ වරින් වර විනාශ කිරීමටද ලක්විය. දෙවන අක්බෝ රජ සමයේ එය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ගොඩනංවන ලදී. අපට වර්තමානයේ දක්නට ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1462 දී ගොඩනැං වූ දාගැබයි. එම නිසා දාගැබෙහි වර්තමාන හැඩය ගාන්ටාකාර වේ. ගෙවී ගිය සතවර්ෂ ගණනාවක් මුළුල්ලේ කිහිපවරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට පෙනෙන්නට තිබෙන චෛත්‍ය ගර්භයේ පාදම අඩි 59ක් විස්කාම්බයකින් යුතුය. මෙහි ගල් කණු පේලි දෙකක් දාගැබ වටාද ඇත. උස් වේදිකාවක් මත වර්ධාගයක් තුළ මෙම චෛත්‍ය ඉදිකර තිබී ඇත. වර්ධාගෙහි දාගැබ වටා තිබූ බිත්තියත් ඊට ඉහළින් තිබූ පියස්සත් වර්තමානය වන විට අභාවයට ගොස් ඇති නමුත් පියස්ස දරා සිටි ගල් කණු පේලිස අතර තවමත් ආරක්ෂිතව පවතී. මෙම ගල් කණු පේලිස අතර උසින් එකිනෙකට වෙනස් වේ. සෑම ඇතුල් පෙළකම තැම් ඊට පිටත පෙළට වඩා උසින් වැඩිය. ගල් කණු සියල්ල අටපට්ටම් වර්ගයට අයත් ඒවා වේ. තැම් හිස්වල ඇති කැටයම්ද එකිනෙකට වෙනස් වන අතර පළමු හා දෙවන පේලිවල තැම් හිස් ඝන රූපවලින්ද දෙවන පේලිහි තැම් හිස් පක්ෂී රූපවලින්ද සිව්වන පේලිහි තැම් හිස් මල් ලියකම් වලින්ද අලංකාර කර ඇත. නැගෙනහිර පිවිසුමට දකුණින් වන්දනාකරුවන්ගේ පහසු වෙනුවෙන් කුඩා පැන්දෙනියක් ඉදි කර ඇත. දාගැබට පිවිසීමට තනා ඇති පියගැට පෙළ හා ඒ දෙපස ඇති කොරවක් ගල්, මුරගල් හා සඳකඩ පහණද අලංකාර නිර්මාණ වේ. මෙහි පිළිමැගය ගැන සලකා බැලූ විට මේ අඩි 85ක් දිග හා අඩි 57ක් පළල වේදිකාවක් මත ඉදිකර ඇත. අඩි 21ක් පමණ දිග හා පළලින් යුත් ගර්භ ගෘහයක් සහ අන්තරාලයකින් මෙම පිළිමකය සමන්විත වෙයි. අන්තරාලයේ පසු ඉදිකරන ලද්දක් බව විද්වතුන්ගේ අදහසයි. දෙවන පෑතිස් රජතුමා විසින් කරන ලද පිළිමෙහි බුදු පිළිමයක් තැන්පත් කර තිබූ බවත් එම පිළිමේ පසුව පළමු වන ජේට්ඨ තිස්ස රජු ප්‍රාචීන තිස්ස පබ්බත විහාරයට ගෙන ගිය බවත් ඒ නැවත මහසේන රජතුමා අභයගිරියට ගෙන ගිය බවත් මහාවංශයේ